My 25th birthday is coming soon. So මං හිතුවා මං කරන්න ආසාවෙන් හිටපු දේවල් 25ක් මගේ බර්ත්ඩේ එකට කලින් කරලා ඉවර කරන්න. මුලින්ම මං කළේ මගේ room එක change කළා. ඒක මම පස්සේ වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. So දැන් මං කරන්න යන්නේ මේ plant එක අලුත් pot එකකට දාලා room එකෙන් තියන්න. මේ plant එක මොකක්ද කියලා නම් මං දන්නේ නැහැ. හැබැයි මේක indoor plant එකක්. ඒක අයින් කරලා තිබ්බ නිසා මං decide කළා ඒක මගේ room එකෙන් තියාගන්න. කොහොම හරි මං gloves දැම්මෙත් නැහැ. මට පස්සේ තමයි මතක් වුණේ මම කුකුල් පෝර තමයි අර මෙච්චර අතින් අල්ලලා පොට් එකට දාලා තියෙන්නේ කියලා. ඒකෙන් මේකෙන් වැඩක් නැහැ. කොහොම හරි මං ඉතින් ඔන්න ප්ලාන්ට්ස් දෙකක් හදාගත්තා. මේක එකක් මම මේවල නම් දන්නේ නැහැ. ඔය තින්නේ අනිත් එක. ChatGPT අයියාගේ පිහිටෙන් තමයි මම දැනගත්තේ මේ දෙකම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කියලා. ටාඩා මේ තියෙන මගේ අලුත් රූම් එක. මම මිර එකක් හයි කරගත්ත ඔක්කොම කලින් තාත්තට කියලා. මේ රූම් එකේ මෙතන කෝණ එක පොඩ්ඩක් හිස් වගේ නිසා මං හිතුවා එතන සම්පූර්ණයෙන් ප්ලාන්ට්ස් තිබ්බොත් ලස්සනට තියෙයි කියලා. මේකේ ෆ්ලෝ එක ටයිල් කරලා නැති නිසා මට හිතුණා බ්ලැක් පේන්ට් එකක් ගන්න. මං ඒ නිසා මුළු ෆ්ලෝ එකම බ්ලැක් කළා. වෝල්ස් වලටත් වෙන කලර් එකක් දාන්න හිතාගෙන ඉන්නවා. මට තාම අයිඩියා එකක් නැහැ මොන වගේ කලර් එකක් හොඳ වෙයිද කියලා. So ඒ නිසා මං හිතුවා මුලින්ම මම ප්ලාන්ට්ස් ටිකයි අනිත් වෙර ටික ඉවර කළා. ඊට පස්සේ මට හොඳයි කියලා හිතෙච්ච ලාවකට මම වෝල්ස් වල කලර් එක වෙනස් කරනවා කියලා. අයිද වේ ඔයාලා දන්න මොන හරි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියෙනවා නම් මට ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් පළවෙනි ආසාව නම් හරි. So 24 things left. අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. bye.